Hi guys, welcome to Kaushis YouTube channel. අද යම මගෙත් එක්ක lectures වලට. අද ඉතින් සඳුදා දවසක් උදේ 8ට තමයි මට lectures තියෙන්නේ. අද තියෙන්නේ English lecture එකක්. ඉතින් මේ තමයි අද මම ඇඳගෙන යන මගේ outfit එක. ඔයාලට මම ඉස්සරහට මගේ outfit එකේ ලස්සන photos එකක් වීඩියෝ එකක් දාලා තියෙනවා. ඔයාලට එතකොට බලා ගන්න පුළුවන්. ඉතින් මේ තමයි මම use කරන products. මම normal මේකප් එකක් වගේ තමයි දාන්නේ. වැඩි මේකප් කරන්න කැමති නෑ. ඉතින් මේ ඉන්නේ මම උදේ 8ට ලෙක්චර්ස් තිබ්බට අපි කවදාවත් 8ටම ලෙක්චර් එකට ගිහින් නෑ. අනිවාර්යෙන් 8 පහ වෙලා තමයි යන්නේ. අපේ ලෙක්චර් හෝල් තියෙන්නේ මේ පැත්තේ. අපි එහෙනම් යමු දැන් මේ පැත්තට. I moved on but not too far, just down the road from who we are. You can change your hair, change your street, but you cannot run the memories. Nah, I ain't mad, I just laugh sometimes. How love can fade, but this town stays mine. They say small towns just don't forget. I guess you're right about that. You can change your mind but not your past. Every mile just feels like moving fast. You can change my name. අපේ lectures තියෙන්නේ K3 hall එකේ 3 වෙනි තට්ටුවේ. ඉතින් මේ මගේ යාළුවෝ ටික තමයි ඉන්නේ. අපි ඉතින් කටියත් එක්කම පරක් වෙලා හරි lecture එකට යනවා. ඉතින් මම ඔයාලට කිව්වනේ අද තියෙන lectures එක මොකක්ද කියලා. ඔයාලට මම ගැන කියනවා නම් මම කැලණිය විශ්වවිද්‍යාලයේ සිව්වන වසර ඉගෙනම ලබන විද්‍යාර්ථයෙක්. මගේ ඩිග්‍රී එක වෙන්නේ ආර්ට් ඩිග්‍රී එකක්. සෝෂල් සයන්ස් ෆැකල්ටි එකේ ලයිබ්‍රරි ඇන්ඩ් ඉන්ෆර්මේෂන් සයන්ස් හොනර්ස් ඩිග්‍රී එකක් තමයි මම ෆලෝ කරන්නේ. ඔයාලා දන්නේ නැතුව ඇති මේ ඩිග්‍රී එක ගැන. මොකද මමත් කැම්පස් එකට ආවට පස්සේ තමයි ඩිග්‍රී එක ගැන දැනගත්තේ. ඔයාලට ඩිග්‍රී එක ගැන දැනගන්න ඕන නම් මට පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන් ඒවට රිප්ලයි කරන්නම්. ඉතින් මං දැන් ලෙක්චර් හෝල් එකට ඇවිත් ඉන්නේ. අද අපිට ලැබ් එකේ තමයි ලෙක්චර් එක තියෙන්නේ. අදත් වෙනදා වගේම අපි ලෙක්චර් එකට යනකොට ලෙක්චරර් ඇවිල්ලා ලෙක්චර් එක කරනවා. ඉතින් ගියපු ගමන් කට්ටියත් එක්ක තියෙන තැනකින් වාඩි වෙලා දැන් ඉතින් මේ ලෙක්චර් එකට අවධානයෙන් ඉන්නේ. මැඩම් ඇක්ටිවිටි එකක් දුන්න අතරේ තමයි අපි මේ විදිහට වීඩියෝ එකක් ගත්තේ. ඉතින් මගේ පිටිපස්සේ ඉන්න යාළුවා තමයි වීඩියෝ එක අරන් දුන්නේ. අපි ඉතින් ඩිපාර්ට්මන්ට් එකේ නම දාලා මේ විදිහට ලස්සන ටී-ෂර්ට් එකක් ඩිසයින් කරා. ඉතින් අද තමයි ටී-ෂර්ට් එක අපිට හම්බුනේ. ඉතින් මේ යන්නේ අපි අපේ ඩිපාර්ට්මන්ට් එක තියෙන පැත්තට. අපේ ඩිපාර්ට්මන්ට් එක හොයාගන්න හරිම ලේසි. K3 hall එකේ ඩවුන් ෆ්ලෝර් එකේ තමයි ICCM එක එහා පැත්තේ අපේ ඩිපාර්ට්මන්ට් එක තියෙන්නේ. මේ තියෙන්නේ අපේ ඩිපාර්ට්මන්ට් එක. ඒ ඔයාලා දැක්කේ අපේ ඩිපාර්ට්මන්ට් එකේ ඉස්සරහා ගත්ත පොඩි වීඩියෝ ක්ලිප් එකක්. අපි ටික උදේට කාලා වෙන්න හැ ලෙක්චර් එකට. මොකද ඔයාලා දැක්ක අපි පරක් වෙලා ආවේ. ඊට පස්සේ අපි කට්ටිය හෙළබජුන් එකට ගියා කන්න ගන්න. ඉතින් මම ගත්තේ කිරිබත්, යාළුවෝ දෙන්න ගත්තේ තෝසේ. ඉතින් අපි ඒව කාලා එහෙම හොස්ටල් එකට ගියා. මම ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරන් එන්නම්. මම කියන්නම් බයි යාළුවනේ, පරිස්සමෙන් ඉන්න.